පින්වත්නි කැමැත්තෙන් කරන හැම එකක්ම අකමැත්තෙන් නවත්තන්න වෙනවා. අපිට දැන් හිතුනොත් නැගිටලා ගිහිල්ලා කහට ටිකක් බොන්න පුළුවන්. දවසක් එන්නේ නැද්ද වතුරු ගුරක්වත් බී ගන්න බැරි වෙන. මේකට වයසක් නැහැ. අපි කැමැත්තෙන් කරන එකක් තමයි නේ මම ඉතින් කියන්න ඕනේ අපේ පින්නතුන් දන්නවනේ. හැබැයි ව්‍යාධියටපත් වුනහම අපිට කැමැතිව කන්න පුළුවන්. අපිට කැමැතිව බොන්න පුළුවන්. දවසක් එනවා වතුර බෝතලේ දිහා බලාගෙන හූල්ලන්න වෙනවා. අර පොඩි බටයකින් දැකලා ඇතිනේ සිරින්ජරයකින් වතුර ටිකක් බඩට දානවා. එහෙමයි. මේ ටික කරගන්නද මේ එදිරිවාදිකා. අපිට අපිවත් නැති වෙන මේ ලෝකේ මම දේශනා කරනවා හෙට ඉඳන් කිසිදු වෛරක්කාරයෙක් නම් තියාගන්න එපා. කිසිදු ඊර්ෂ්‍යාකාරයෙක් තියාගන්න එපා. කිසිදු ද්වේෂයක් ඇති වෙන මිනිස්සෙක් එක්ක වැඩ කරන්න එපා. මොකද අපි මැරෙන මිනිස්සු. අපි පුදුම විදිහට දුක් විඳින්න වෙන මිනිස්සු. දවසක් එනවා කවුරු හරි ඇඟට රෙදි කෑල්ලක් දැම්මොත් විලිවහ ගන්න. වෙන්නේ නැත්. අපි දැන් කැමතිද මේ ඉඳගෙන තැන්වල කාරලා කෙල ගහන්න කැමතිද? ඒක හරි අප්‍රසන්නයි. මට කියන්න දවසක් එන්නේ නැද්ද අපි නිදාගෙන ඉන්න ඇඳ පාමුල කෙලහලන්න වෙන්නේ නැද්ද? ඔකට සල්ලි බලපානවද? ඔකට වයස බලපානවද? තත්වය රෝහල පුද්ගලිකද රජයේද ගෙදරද කියලා නෑ කොහෙත් එම. ඒ නිසා මතක තියාගන්න අපි අවුරුදු 7-800ක් ඉන්න මිනිස්සු නෙමෙයි. මේක ඉපදිලා තියෙන්නෙම තථාගතයන් වහන්සේ දේශනා කරපු ඔය ජරාව ව්‍යාධිය කැටුව පුදුම විදිහේ දුකක් විඳින පිරිසක්. ප්‍රතිරූප ගොඩනගන්න එපා කියලා දේශනා කරේ නියත වශයෙන්ම මේ ටිකට මුහුණ දෙන්න සිද්ධ වෙන හින්දා. ඒ ටික කරන ගමන් බැරි වෙලාවක් දරුවෝ සැලකුවේ නැත්තම් කොච්චර මානසික විඳින්න වෙනවද? මේවා හරි අවබෝධයෙන් උනත් තේරුම් ගන්න ඕන. මෙහෙම කියනකොට අපේ අම්මලා තාත්තලා කියයි අපරාධ කතා කරන්න ඕනේ නැහැ හාමුදුරනේ අපේ දරුවෝ නම් එහෙම නැහැ කියලා. කවදාවත් කිසිම දෙයක් ගැන ප්‍රතිරූප ගොඩනගන්න එපා. ඊළඟට වැදගත්ම කාරණයක් තමයි ඔය සිහිපත් කරගන්න ඕනේ. අපි දැන් මේක ටික ටික මරණයෙන් ඉවර කරන්න සූදානම්. බුදුහාමුදුරු ගන්නන්නේ මේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක. මේක නිකන් ඔය අද තියෙන ඔය අලලුණු පරිප්පු ගණන් වැඩි වුණාම ඇති වෙන දුක වගේ නෙමෙයි. එහෙමයි. අපිට පුළුවන්ද මගේ ගෙදර මගේ ඇඳ මගේ කාමරේ මගේ බාත්රූම් එක මගේ තුවාය මගේ කියලා ගෙදර තියෙනව නේද ටිකක්. ඔය ටික නැතුව මට සමහරුන්ට පිට ගිහිල්ලා නිින්ද යන්නෙත් නැහැ. කියන්න ඔය නිදි පොළ මාරුණා කියලා. ඇයි අර මගේ කියලා ගොඩක් අපි දැන් අල්ලගෙන තියාගෙන. හැබැයි මරණ මංචකේ එලොවයි මෙලොවයි දොහලනේ වෙනකොට මොනවාද තියෙන්නේ? එතකොට එහා පැත්තත් පේනවා. මේ හැම එකක්ම අතාරින්න වෙනවනේ. ඔක පුරුදු වෙන්න. කොහොමද? මේ පියවරුන්ගේ දිනය නිසා මේ පණිවිඩය අනිවාර්යෙන් දෙන්න ඕනේ. හරි පුදුම විදිහට අපේ ගංගෙවල් වල අම්මලා තාත්තලා ඉඩ කඩන් වලට පොර කනවනේ. ඒ පොර කන්නේ අම්මගෙන් තාත්තගෙන් හම්බෙච්චට. පොර කණ්ඩ කලින් තාත්තලා හිතන්න ඕනේ අම්මලා හිතන්න ඕනේ මම පොර කාලා මගේ සහෝදරයෝ තරහ කරගෙන මේ ටික ගන්නවා වගේම ඊළඟට මට බලන්න වෙන්නේ මොකක්ද? මගේ දරුවෝ මගේ ඒවා බෙදා ගන්න පොර කන විදිය. ජීවිතේ මතක තියාගන්න යා දිසං වපතේ බීජං තා දිසං හරතේ පලං. දරුවන්ට පේන්න දරුවන්ට දැනෙන්න අර කියනවනේ කොලුකමේ අවසානයේ තාත්තා වෙන එක කියලා. එතන ඉඳන්වත් ජීවිතේ හදාගන්න
මිනිස්සු හරියට ඉරිසියයි. මිනිස්සු කැමති නැහැ අපේ දරුවෙක්වත් විභාගයකින් පාස් වෙනවට. මිනිස්සු කැමති නැහැ අපි නේ මිනිස්සු හරියට කේලම් කියනවට. මිනිස්සු හරියට ගතු කියනවා. මිනිස්සු හරියට පද හදනවා. මිනිස්සු කැමති නැහැ අපි රැකියාව කරන තැන ප්‍රධානිය අපිව ප්‍රශංසා කරනවටවත් කැමති නැහැ. අපි හරි කැමති අනුන්ට වරදිනවන. මේක සමහර ගෙවල් වල තාත්තලා අම්මලා දරුවන්ට පුරුදු කරලා තියෙනවා. ඒ මිනිස්සුත් එක්ක කතා කරන්න එපා. ඒ මිනිස්සුත් එක්ක අපි තරහයි. අපේ තියෙන නොහොඳ නෝකාඩුකම් අපේ තියෙන හිත්තමනාපකම් පෙන්නත්නේ කවදාවත් මේ දරුවෝ පිටින්නම් යවන්න සූදානම් වෙන්න එපා. ඒවා කවදාවත් දරුවන්ට උගන්වන්න එපා. මේ කියපු කරුණු කාරණා සියල්ල මෙනෙහි කරගන්න. මොකද මේ පියවරුන්ගේ දිනේදී විශේෂයෙන්ම සිහිපත් කරගන්න ඕනේ. මෙහෙම දේශනාවක් දේශනා කරන්නට යෙදුනේ මනුෂ්‍ය ආත්ම භාවයේ තියෙන දුර්ලභකම් මේකෙන් වැඩ ගන්න විදිහ මේකෙන් වැඩ ගන්න ගොඩක් පුළුවන් වෙන ගෙදරදි ගමේදී ඒ ටික තමයි අපි මේ පැහැදිලි කරේ. එහෙමයි. ඊළඟට මේ තාත්තගේ තියෙන වටිනාකම තාත්තලාට මේවා දැනෙන විදිය මේක මේ තාත්තලාම අරමුණු කරගෙන දැන් මේ කියන්නේ. සුද්ධෝදන රජුරු තාත්තලා හරි තමන්ගේ දරුවා ලොකු වුණාට පස්සේ තාත්තා කැමති දරුවගේ දරුවා හුරතල් කරන්න. ඔය කිරියත්තලා එහෙමයි. ඔඩෙක්ක තියාගෙන නලවන්න. සුද්ධෝදන රජුරු ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවනේ රාහුල කුමාරය අරගෙන ගියාට පස්සේ ස්වාමීනි ඔහොම කරන්න එපා. මේ ඇට මිදුළු මස් ලේනහර පසාරු කරගෙන කැක්කුම යන ඔබ වහන්සේට තේරෙන්නේ නැහැ. ඔබ වහන්සේ ගෙදරින් ගියාට පස්සේ හිත හදාගත්තේ රාහුල කුමාරයේදී. අර බලන්න හිත හදාගත්තේ. තාත්තලාගේ ලෝකේ රජ්ජුරුව තමයි දරුවෝ. ඒ වෙනුවෙන් තාත්තලා කැමති ආගම ජාතිය ආධ්‍යාත්මයත් උකස් තියන්න කැමති. කොණ්ඩඤ්ඤ බමුණා සිදුහත් කුමාරයාට කියනකොට ඒ කාන්තයෙන්ම බුදු වෙනවා කියනකොට සුද්ධෝදන රජ්ජුරුව මොකද කරේ? මොල්ලෝ කිඹුල් වතම එක යාචකයෙක් තිබ්බේ නැහැ. හැදුව මාලිගාවක් 3ක් සැප විඳින්න කියලා. තාත්තලා කියන්නෙම පුතාලා සක්විති රජ වෙනවා දකින්න කැමති පිරිසක්. රට්ටපාල සූත්‍රයේ රට්ටපාල කුමාරයා විතරයි හිටියේ. එහෙමයි. අම්මයි තාත්තයි හිටියා. ඇවිල්ලා බුදුහාමුදුරුව ගමේ බණ කිව්වට පස්සේ මම මේ අපේ පින්නතුන්ට තේරෙන විදිහට කියන්නේ. රට්ටපාල කුමාරයාට මහාන වෙන්න හිතුණා. ගිහිල්ලා තාත්තගෙන් ඇහුවා. බෑ කිව්වා. අවස්ථා 3කදී බෑ කියන උපවාසයක් කරලා තමයි මේ රට්ටපාල කුමාරයා මහාන වෙන්නේ. මහාන වෙලා රහත් වුණා. රට්ටපාල මහරහතන් වහන්සේ දැන් බුදුහාමුදුරුවන්ගෙන් අවසර අරගෙන පිණ්ඩපාතේ වඩින අම්මා තාත්තා ඉන්න ප්‍රදේශයට. වඩිනකොට රට්ටපාල හාමුදුරුවෝ අඳුරන්න බෑ දැන් තාත්තට. තාත්තා කොණ්ඩේ පීර හිටියේ. අර රට්ටපාල හාමුදුරුවෝ දැක්ක ගමන් තාත්තට කේන්ති ගියයි. ඔය වගේ ශ්‍රමණයෙක් තමයි මගේ කොල්ලා මහාන කරගත්තේ. බලන්න. තාත්තලා කියලා කියන්නෙම තමන්ගේ පුතු තමන්ට වඩා ඉහළින් ගිහිල්ලා. අර කියන්නේ පින්නත් නෙමේ මේ මහ පොළොවට මහ වැසි ගෙනෙනානේ. වලාකුලේ දා බිඳු තවරා මහ පොළොවට මහ වැසි ගෙනෙනා. වලාකුල සක්‍රිය කරවන්නේ කවුද? අප්පච්චිගේ දාඩිය වලින්. මහ පොළොව කියන අපි ශාස්ත්‍රීක වෙන්නේ ඒ තාත්තගේ දාඩියෙන්, තාත්තගේ ශ්‍රමයෙන්, තාත්තගේ උවමනාවෙන්. ඒකට තමයි තාත්තලා කැමති. රට්ටපාල හාමුදුරුවෝ එළවනවා. අන්තිමේ 16ක් දැකලා අඳුරගෙන තමයි ගෙදරට එන්නේ. තමන්ගේ පුතා ගෙදරට එනවා කියලා දැනගත්තට පස්සේ තාත්තා මොකද කරන්නේ? රහත් වෙලා පරණ හිටපු බිරින්දෑවරු සේරටම කියනවා හොඳට ඇඳගන්න පුතා ගෙදර එනවා. තාත්තට පුතාමයි. රහත්ද නැද්ද කියන එක වැඩක් නැහැ. 20000ක් මහා සංඝරත්නයේ පිරිවරාගෙන තථාගතයන් වහන්සේ කිඹුල්ලතේ පිණ්ඩපාතේ වඩිනවනේ. සුද්ධෝදන රජුගේ දුවගෙන ඇවිල්ලා මොකද්ද කිව්වේ? ආයි බුදු වුණාද කියන එක වැඩක් නැහැ. මාලිගාවට දානේ වල දාන්න. ඔව් තාත්තලා එහෙමයි. මුළු රත්තරන් ආභරණ සියල්ල ගෙනල්ලා සාලේ ගොඩ ගහනවා.
රට්ටපාල හාමුදුරුවන්ගේ තාත්තා ගොඩ ගහලා කියනවා මේ සේරම ඔයාගේ. මේක දෙන අවසානයේ මහ පුදුම පණිවිඩයක් තියෙනවා. මේ කහන හැම තාත්තා කෙනෙක්ම මේ බණ කියන මොහොතෙත් වැඩ කරන කෙනෙක් ඇති. හැම කෙනෙක්ම මහන්සි වෙන්නේ තමන් ගොඩ යන්න නෙමෙයි තමන්ගේ පවුල ගොඩ දාන්න. හැම තාත්තා කෙනෙක්ම ඔට්ටු වෙන්නේ ඔච්චර රැත් දවාලක් නැතුව මහන්සි වෙන්නේ තාත්තලා පුදුම පීඩනයකින් ඉන්න මිනිස්සු. තාත්තලා හරියට පරිස්සම් වෙනවා. කසාද බඳින්න කලින් හිටපු පිරිමියා නෙමෙයි තාත්තා කෙනෙක් වුණාට පස්සේ ඉන්නේ. ඔය කියන්නේ නැද්ද මේ ගෙදර යන්න ඕනේ රෑ වෙන්න කලින් පොඩි එකා බලාගෙන ඉන්නවා. මට ඇහිලා තියෙනවා සමහරක් තැන්වලදී කෝල් කරලා කියනවා අද එන්න රෑ වෙනවා. නිදාගන්න කලින් බලන්නලු දොර ජනෙල් වහලාද කියලා. බලන්න වගකීම. හැබැයි ඒ කවුද? ඒ ඊට අවුරුදු කිහිපයකට කලින් කොල්ලොත් එක්ක ඇවිදින්න ගිහිල්ලා රෑ 12ට ගෙදර ඇවිල්ලා දඩබ්බරකමට බුදිය ගත්ත තරුණයෙක්. එහෙම නෙමෙයිද? බුදිය ගත්ත තරුණයා විවාහ වෙලා තාත්තා කෙනෙක් වුණාට පස්සේ තියෙන වගකීම ඒවා හරි ශ්‍රේෂ්ඨයි. ඒවා හරි විශිෂ්ටයි. ඒ තාත්තගේ භූමිකාව අද වගේ දවසක හරියට තේරුම් අරගෙන දරුවෝ ටික හොඳට හදාගෙන ඔය පවුල පන්සල වගේ තියාගන්න. මේකේ අනික් පැත්ත පැහැදිලි කරනවා නම් පින්නතුනේ පවුල් විනාශ වෙන්න හේතු වෙන්නේ කවුද? ඒකටත් තාත්තම තමයි. පවුල් නාස්ති වෙන්න හේතු වෙන්නේ ඒකටත් තාත්තම තමයි. මේක හරි සාපේක්ෂයි. අපි මේ අසුභය කතා කරනවට වඩා ඒ ඍණ පැත්ත කතා කරනවට වඩා ඒ නරක පැති අතපත ගන්නවට වඩා වටිනවා. කොහොමද මේ ඉන්න තැනින් ගොඩ යන්නේ? කොහොමද තාත්තගේ වගකීම හරියට ඉටු කරන්නේ කියන තැනට පෙළඹෙන එක. මොකද තාත්තලා පුරුදු වෙන්න ඕන දැන් අපි මේක මේ තාත් පියවරුන්ගේ දිනේ නිසා තාත්තා ගැන ටිකක් කතා කරනවා වැඩි. එහෙමයි. පන්සලකට ගියපුවාම ඊළඟට සමිතියකට ගියපුවාම වැඩිපුරම ඒ වගේ ඉන්නේ අම්මලාද තාත්තලාද? අම්මලා. අපි පන්සල් වල දන්නවා දායක සභාවට එන්නේ අම්මලා. සමිති සමාගම් වලට යන්නේ අම්මලා. තාත්තලාගේ හැදෙන්න ඕන එකක් තමයි හදාගන්න ඕන එකක් තමයි මේක දරුවන්ට දැනෙන පේන විදිහට අපේ තාත්තා හොඳ සමාජ සේවකයෙක්. අපේ තාත්තා මෙන්න මෙහෙමයි හිටියේ. කවදා හරි දරුවන්ගේ තාත්තගේ නම කියලා මේ අහවලාගේ දරුවෝ ඔය අහවලාගේ පුතෙක් කියලා දරුවන්ට සමාජ ආමන්ත්‍රණය එන විදිහට වැඩ කරන්න. කවදා හරි දරුවන්ට සමාජෙ බැබලෙන්න පුළුවන් විදිහට තාත්තගේ නම කියලා ඒ විදිහට වැඩ කරන්න. එක යෝජනාවක් කරන්නම් බණ ඉවර වෙන්න කලින්. මාසෙකට දවසක් ගන්න. දවසක් අරගෙන යන්න පන්සලට. අතුගාන්න බෝමලු මේක හරි වටිනවා. එහෙමයි. අතුගාන්න චෛත්‍ය මලුව පිං සිද්ධ වෙන්නේ නැද්ද? හාමුදුරුවෝ පැත්තකින් තියන්න. ඒ ගනු දෙනුව වෙනයි හොඳේ. මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. සංක අපේ බෝධිසත්වයෝ තාත්තා සුසීම කියලා පුතෙක් හිටියා. අදටත් තථාගතයන් වහන්සේගේ කරඬුව වඩම්මනකොට නැගිටිනවද නැගිට වෙනවද? නැගිට වෙනවා. භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවන්ගෙන් අහන්නකොට ඇයි ඔච්චර ගරු කරන්නේ බුදුහාමුදුරුවන්ට? ඔන්න කතන්දරේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මහණෙනි මම සංක වෙලා ඉපදිලා ඉන්නකොට මට පුතෙක් හිටියා සුසීම. සුසීම බෝධිසත් මේ පසේ බුදු කෙනෙක් වුණා. මම අකමැත්තෙන් සුසීම මහණ වුණේ. චෛත්‍යකුත් හදලා තිබ්බේ මම මගේ පුතාගේ පසේ බුදුරජාණන් වහන්සේගේ. මේ අපේ බෝධිසත්ව තාත්තා. චෛත්‍ය ධාතු තැන්පත් චෛත්‍යේ වල් පැලෑටි ගැලෙව්වා.
සුදු වැලේ ඉස්සා පැන් කෙන්ඩියක් පූජා කරා. ඔච්චරයි. තථාගතයන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේට සමාජ ගෞරවය ලැබෙන්න හේතුව විදිහට මොකක්ද? පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතු තැන්පත් චෛත්‍ය මළුව පිරිසිදු කරා. පුරුදු වෙන්න. දරුවොත් එක්ක පන්සල් යන්න. ගිහිල්ලා බෝ මළුව චෛත්‍ය මළුව අමදෙන්න. කිරි ඉතුරුවා වාගේ හරියයි. මම හැමදාම හැම තැනම කියන පොඩි කාරණයක් තියෙනවා. මම මේක කියලාම මේ බණ නවත්තනවා. තාත්තලා මේක හෙට ඉඳන් කරන්න. මගේ මේ දේශනාව අහලා බොහෝ දෙනෙක් මට හරියට පිං දෙනවා. හෙට උදේ ඉඳන් අපේ තාත්තලා නැගිටපු ගමන් තථාගතයන් වහන්සේට බැරි වෙයිද පෑන් ටිකක් පූජා කරගන්න ගෙදර. පිං සිද්ධ වෙන්නේ නැද්ද? මේක තාත්තලා කරන්න ඕනේ. උදේ පාන්දර මගේ බුදුහාමුදුරන්ට පෑන් ටික පූජා කරනවනේ. එහිත් හැදෙන විදිය. උදේට උයනවනේ ගෙවල් වල. බැරි වෙයිද බත් හැඳි භාගයක් විතර පීරිසියකට දාලා සම්බෝලයි බතුයි හරි කමක් නැහැ. තථාගතයන් වහන්සේට පූජා කරගන්න. මගේ මේ බණ ඕන තරම් අහලා ඇති. හැබැයි මම ඕන තරම් කියනවා. හේතුව මේක තවත් හැදෙන්න ඕනේ. අපේ තාත්තලා උදේට ගෙදර පැන් ටික තියන්න බුද්ධ පූජාව තියලා ගෙදරින් එළියට බහින්නකෝ. හැන්දෑවේ බුදුනුත් වඳිනවනේ. අය කොහෙද ඒ ගෙදර කුණු හරපයක් කියන්න වෙලාව. ඒ ගෙදර කොහෙද අසමගියක් අසතුටක්. ඒ නිසා මේ සමගියෙන් සතුටින් ඉන්න ඔය ටික හදාගන්න. අර මම මුලින් යෝජනා කරා අනේක අගය කරන්න. පුරුදු වෙන්න ගෙදර ඉන්නකොට අනේකගේ සිතැඟි අඳුරගෙන කටයුතු කරන්න. අනේකගේ සිතැඟි අඳුරගෙන දැන් ඔය මම ඉතින් මේකත් කියන්න. එහෙමයි. සමහර විට අපේ අම්මලා අහනවා තාත්තලාගෙන් කෑවද කියලා. තාත්තලා එක්කෝ ඒක නෑ වෙන්න ඕනේ, එක්කෝ කෑව වෙන්න ඕනේ. උත්තර දෙන්නේ කොහොමද? මේ ඔය ටික සරට තදට කතා කරලා කියනවා තමුසේ දැක්කේ නැත්නම් මං කෑවද නැද්ද කියලා. අර බලන්නකො නැති ප්‍රශ්න ඇති වෙන විදිහ. ඒ අනවශ්‍ය විදිහට ගැටුම් ඇති කරගන්න නරකයි. මොකද අපි කොයි වෙලේ කොහොම මැරෙයිද කවුද දන්නේ. කවදාවත් මේකේ වෙන දේ හිතා ගන්නත් බෑ, හිතන දේ වෙන්නෙත් නෑ. ගෙදර ඉන්නකොට අනෙකගේ හිත රිදෙන්න වචනයක් කියන්න කලින් පුරුදු වෙන්නකො දෙපාරක් හිතන්න. මේකේ පින්නතුනේ අපිම විතරක් ඉස්මතු වෙනවට වඩා මේක තුල අපිම විතරක් හරි කියලා හිතාගෙන ඉන්නවට වඩා අනෙක දිහා හරි කරුණාවෙන් බලන්න පුරුදු වෙන්න. අනෙකගේ ඉන්න මට්ටම අනෙකා ඉන්න තත්වයේ තේරුම් අරගෙන කතා කරන්න. මොකද අපි කතා කරන වචනකින් කෙනෙකුගේ හිතක් රිදෙනවා නම් කවදාවත් ඒ වචනේ එළියට දාන්න එපා. අයත් කියනවා කොයි වෙලේ මැරෙයිද කවුද දන්නේ. අකුසලයක් සිද්ධ කරගෙන හරි වටිනවා ඔබතුමා මුලින් කිව්වේ තප්පරයක්වත් මිස් කරන්න එපා කියලා. එහෙමයි. මටත් කියන්න තියෙන ඕක තමයි. එක තප්පරයක්වත් මිස් කරන්න එපා. ඒ කියන්නේ එක වචනයකින්වත් අකුසලයක් කරගන්න එපා. මේ දරනේ මේ බණ අහලා අපි හැදෙමු කොහොමද? හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. මේක අපි හදාගන්න ඕන එකක්. මිනිස්සුන්ගේ තියෙන නරක ගතියක් තමයි කාට හරි අපි මොකක් හරි අවවාදයක් දීලා උපදේශක් දීලා ඒ මිනිස්සයා ඒක අහන්නේ නැතුව ඉඳලා ඒ මිනිස්සයාට වැරදුනහම
අපි කැමති නෑ දෙවනි වතාවේදී උදව් කරන්න. අපි කියනවා ඒ මිනිස්සයාට මේ ඕක තමයි මම කිව්වේ දැන් ඉතින් මට කරන්න දෙයක් නෑ කියලා. කවදාවත් එහෙම හිතන්න එපා. ජීවිතේ අපිට කරන්න පුළුවන් දෙයකට තියෙන්නේ තව කෙනෙකුට අවඩක් නොවෙන්න, තව කෙනෙකුට ගැටලුවක් නොවෙන්න, ප්‍රශ්නයක් නොවෙන්න, පීඩාවක් නොවෙන්න එක වචනයක් හරි පිට කරන්න පුළුවන් නම් ඒක නොමසුරුව සිද්ධ කරන්න. අපේ එක වචනයක් තව කෙනෙක් ජීවත් කරවන්නටත් පුළුවන්, මිනිස්සෙක් නැත්තටම නැති කරලා දාන්නටත් පුළුවන්.